හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවැනි අදියරේ අස්සසු මුදා සිස්ටම් පද්ධතියෙන් ඉවත් කරලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ දෙවැනි අදියරේ හැමෝටම මුදල් සිස්ටම් පද්ධතියට ඇතුළත් කරලා තිබුණා. නමුත් මේ වෙන විට අයින් කරලා තියෙනවා. ඒ සම්බන්ධව ඇයි කියලා ඔයාලට මම පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අස්සසු නැති අයට සුභාරංචියක් තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් හැමදේම පැහැදිලි කරනවා. ඒ අයටත් ඒ වගේම කියන්න ඕන දෙවැනි අදියරේට අයදුම් කර අයට ගැටලුවක් මතුවලා තියෙන බැංකු ගිණුම් සම්බන්ධව. මේ සම්බන්ධව දන්නේ නැති අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම කියන්න ඕන තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න හරිය විස්තර හරියටම දැනගන්න. ඒ වගේම වීඩියෝ එක හැමෝම share කරන්න කියලා මතක් කරනවා. හැම විස්තරයක්ම හරියටම පැහැදිලිව මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරනවා. වීඩියෝ එක skip නොකර ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. අස්සසුම දෙවැනි අදියරේ සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගෙවුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අදාළ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවද එම නිවේදනයෙන් දැක්වේ. මෙලෙස අස්සසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන දෙවැනි අදියරේ සඳහා තේරීපත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තමාට අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුමක් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු වලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්සසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බවද අදාළ නිවේදනයෙන් දැක්වෙනවා. ඒ අනුව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද අස්සසුම දෙවැනි අදියරේ සදා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න කියලා විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. ඒ වගේම දෙවැනි අදියරේ ගොඩක් අය සිස්ටම් පද්ධතියේ මුදල් වැඩනනේ. ඒව අයින් කරලා තියෙන හේතුව තමයි දැන් ගොඩක් අයගේ බැංකු ගිණුම් ඕපන් කරලා නැහැ. එතකොට කාණ්ඩ 3කට මුදල් යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යොමු කරන්නේ කාණ්ඩ 3කට. ඒ කියන්නේ දැන් කලින් මුදල් දැම්ම අයට පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ තාම තුන්වෙනි අදියරයක් කියලා අදියරයක් නැහැනේ. අන්න ඒ හේතුව මත තමයි මුදල් පරක්කු වෙන්නේ. විශේෂයෙන්ම අස්සසුම සුදුසුකම් තිබිලත් නැති අයට ලබා ගන්න හැකියාවක් ඉදිරියට පවතිනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ඉතා ඉක්මනින් හැමෝම දැනුවත් කරන්න. හැමෝම රැඳිලා ඉන්න කියලා සාදරයෙන් මතක් කරනවා. අදට ගිහින් එන්න ආයෙත් අප්ඩේට් එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.